හරි. බොහෝ දෙනෙක් අපෙන් අහනවා අපිට නිවසේ ඉඳන්ම කරන්න පුළුවන් රැකියා මොනවද? මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. මේ තියෙන එක ක්‍රමයක්. මේකෙදි වෙන්නේ මේ මුදලාලි අපිට රෙදි පටි ගෙනල්ලා දෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ රෙදි පටි ටික එකතු කරගෙන ඒ වගේ මේ විදිහට බෝලෝ තන්න. ඉතින් මේක අමාරුවක් නෑ. මේක ඔයාට විශේෂයෙන්ම කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා ගෙදර වැඩ කරන ගමන්, දරුවන්ගේ වැඩ කරන ගමන්, ඉවිම් පිවිම් කටයුතු කරලා, රෙදි ටික හොදලා, ගෙදර ආස්පස් කරලා, ඔයා නිවාඩු වෙලාවට සාලේ පුටුවක් දාගෙන ටීවී එක බලන ගමන්, ගෙදරට කවුරු හරි ආවොත් එයත් එක්ක කතා කරන ගමන්, පිරිසක් එකතු වෙලා මේ විදියට බෝලෝ තන්න පුළුවන්. මේක අමාරු වැඩක් නෙමෙයි. හරිම ලේසි. ඉතින් මේ බෝලේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් 800ක් 1000ක් විතර තියෙනවා. එතකොට ඔයාට දවසට කිලෝ 100ක් ඔතා ගත්තොත් එතකොට මේ කිලෝ එකක් ඔතන්න දැනට රුපියල් 15ක් 20ක් වගේ මුදලක් දෙනවා. එතකොට ඔයා දවසට කිලෝ 100ක් ඔතා ගත්තොත් ඔයාට දවසට රුපියල් 1500ක් 2000ක් විතර මුදලක් හොයාගන්න පුළුවන්. ඊට වඩා ඔතන්න පුළුවන් නම් ඊටත් වඩා හොයන්න පුළුවන්. දැන් බලන්නකෝ බොහෝ දෙනෙක් රැකියාව වලට යනවා. උදේ 8 ඉඳන් හවස 5 වෙනකල් රැකියා ස්ථානේ ඉන්න ඕන. ඒ වගේම ඔයා දුර බැහැර ඉඳලා එතෙන් යන්න ඕන. බස් වල නැගලා ට්‍රේන් එකේ නැගලා මහන්සි වෙලා දාඩි දාගෙන යන්න ඕන. ඉතින් උදේ 6ට යන කෙනා හවස එනකොට 8 9 වෙනවා. හැබැයි මේක එහෙම නෙමෙයි. ඔයාට නිවසේ වාගේ සියලු වැඩ කරගෙන නිවාඩු පාඩු වෙලාවදී මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. හරිම ලේසි කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් මට කතා කරලා අහනවා මේක කරන්න අපිටත් අවස්ථාවක් දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් සමහර අය මැසේජ් දානවා. ඉතින් මට මැසේජ් දාලා තේරුමක් නැහැ. මොකද මම ඒක කලින්ම ඔයාලට කිව්වා. ඔයා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ප්‍රදේශය කොහෙද කියලා ඔයාට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. සහ ඔයා කැමති දෙයක් මේ වීඩියෝ එක යටින් දාන්න කමෙන්ට් එකක් විදිහට. මොකද මේවා බලන මුදලාලිලා තමයි තීරණය කරන්නේ කොයි ප්‍රදේශවල අයට මේක දෙනවද? කොයිතරම් ප්‍රමාණයක් දෙනවද? එයාට කොයිතරම් මේකෙන් ලාභයිද මේ ප්‍රදේශවලට අයට දුන්නාම. ඉතින් ඒක නිසා ඔයා වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මට කෝල් දෙන්න මැසේජ් දාන්න එපා. මොකද මට ඒක කරන්න බෑ. මුදලාලි තමයි තීන්දුව කරන්නේ කාටද මේක දෙන්නේ කියලා. ඉතින් අපි ගිය සැරේ වීඩියෝ එකට කමෙන්ට් කරපු අය බොහෝ දෙනෙක් දැන් මේ වෙනකොට මුදලාලි හඳුනාගෙන ඒගොල්ලන් එක කතා කරලා සමහර අයට දෙන්න පොරොන්දු වෙලා තිනවා. සමහර අය දැන්ට කරගෙනත් යනවා වැඩි. ඉතින් ඒක අමාරුවක් නෑ. මම හැමදාමත් ඔයාලට කියන්නේ මේ වාගේ වීඩියෝ අපේ සිලෝන් බිස්නස් හබ් YouTube channel එකේ ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම සිලෝන් බිස්නස් හබ් Facebook page එකේ මේ වාගේ වීඩියෝ ගණනාවක් තියෙනවා. අපි ඔයාලට